දෙනාට සුබ මධ්‍යහ්නයක් ප්‍රාර්ථනා කරනවා. විදාන වරාබාර ආරක්ෂණය ලැබුණාතුළු අපේ යාත්‍රා සියුතුනා අපේ යාත්‍රාවට සාදරයෙන් පිළිගනු ලබනවා. ප්‍රථමයෙන් අපිට සුළු මතක් කිරීමක් වෙනම් අපේ යාත්‍රාවට ගොඩ පසු අප යාත්‍රාවේ මාර්ගමන්විත පාට මොහොත ආරක්ෂක ජනකවක් ලබා දී ඇති අතර එය අපේ යාත්‍රා කිරීම අවසන් වන කොට එබඳු ශරීරයෙන් ඉවත් කිරීමක් සිදු නොකරන ලෙස කාරණක ඉල්ලා සිටිනවා. තවද යාත්‍රාව තුළ ඇවිදීමක් සිදු කරන්න එපා. කුඩා දරුවා ඔබලඟ තබා ගැනීමට කාරණක වන්න. මේ කැබිනට් ශ්‍රී ලංකාවට එකම ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමල වරාය නැරඹීම සඳහා මාබනේ වරාය විලඳ මූලික හඳුන්වා දීමක් කරනවා නම් මෙම වරාය සම්පූර්ණ භූමි ප්‍රමාණයක් කර 927ක භූමි ප්‍රමාණයක නිදිනා තිබෙනවා. ඉන් 4500 ප්‍රමාණයක් ජලයෙන් යටේ ඇති අතර මෙම වරාය අපි කොටස් තුනකට බෙදාවෙන් ගෙනගෙන තිබෙනවා. එනම් අපි මේ යාත්‍රා කරන ප්‍රදේශය අධිත වරාය ලෙස ඉන්නන්නතුරු පිටත වරාය සහ තඹලගම් ලෙස අපි කොටස් තුනකට බෙදාවෙන් කරගෙන තිබෙනවා. තවද මෙම වරායේ සම්පූර්ණ දූපත් 12කින් සමන්විත වෙලා තිබෙනම් අසලත වරායේ දූපත් 5කින් පිටත වරායේ දූපත් 7කින් දූපත් 12කින් සමන්විත වෙලා තිබෙනවා. මේ වරායේ තවත් සුවිශේෂී වැදගත්කම දෙනම් ස්වභාවිකම මෙම වරායට පිරිසුන් දොරට දෙකක් නිර්මාණය වී තිබෙනවා. ඉන්නමතරේ ඈත මොහොතේ ගමන් කරන නෞකාවල ඇති අධිදාදී රේඩාර යන්ත්‍රවල අසු නොවන පරිදි මෙම වරාය තුළ නෞකා විශාල ප්‍රමාණයක් සංග්‍රහ ගැනීමේ හැකියාවද පවතිනවා. මාවකට නාගල මේ වරාය දූපත් 12කින් සමන්විත වෙන ඔබගේ දකුණු පසින් ඔබට දිස්සනම් මෙම වරාය ඇති කුඩාම දූපත. එම දූපත ප්‍රෞಢ දූපත ලෙස අපි හඳුන්වනු ලබනවා. ඉන්නන්තරේ ඔබගේ වම් පසින් ඔබට තවත් කුඩා දූපතක් දිස්සෙනවා. එම දූපත අපි මාවකට සදාන් කරා ප්‍රේම කර්මාන්තශාලාවට ජැටි දෙකක් සාදා ඇති වෙන ඔබට වෙන ප්‍රථම ජැටිය එය ජැටිය බාධා කරන්නේ තිරංගු ඇටවල පොත රැගෙන යාමට එන නෞකා යාපදවන ජැටිය. ඒ වගේම ඔබට තවත් ජැටියක් ඉදිරියෙන් දිස්සෙනවා. ඒ තමයි තිරංගු ඇට රැගෙන එන නෞකා යාපදවන ජැටිය. ඒ වගේම අපිට සඳහන් කරා තිරංගු ඇට සහ තිරංගු පොදු නෞකාවන් කර්මාන්තශාලාවෙන් නෞකාවට ලබා දෙන සිදු කරන්නේ කොම්ප කිරීම මගින් ගෙනම් කර්මාන්තශාලාවේ සිට යටියට විහිදී ඇති බට මාර්ගය අපිට දිස්සෙනවා. එයින් තමයි සියලුම තිරංගු ඇට සහ තිරංගු පොදු ලබා ගැනීමක් සිදු කරනු ලබන්නේ. එන අපිට දිස්සන කිස්තාව කාශකති ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සත කයිනෙම ගුවන් හමුදා කඳුර සහ ගුවන් පදය පිටලා තිබෙනවා. අයින්නා කොට ඉල්ලායිද සඳහන් කරන මෙම වරායේ විශේෂයෙන්ම දේශන් දොර දෙකක් සුභායකම පිටලා තිබෙන බව. එනම් අපිට දකුණු පසේ දිස්සන පළවාද ඕක වැඩක් සහිත කිස්තාව කාශකති ප්‍රදේශය. ඒ තමයි මෙව වරායට පිට ඇදී දෙවන දේශන් දොරටුව. මේ භාවිතා කිරීමට හැකියාවක් ඇති සිවිල් දීවර යාත්‍රාවලට පමණයි. විශාල නෞකාවලට මෙම ප්‍රදේශයේ භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. එම මුහුදු කලාපයේ නගබුදු මුහුදු කලාපයක් බැවින්. ඒ වගේම දැන් අපිට දිස්සනා මෙම වරායතුවේ ඇති විශාලකම දූපත. අපි ගෙට් සෝබ නමින් තමයි මෙම දූපත හඳුන්වනු ලබන්නේ. තවද මෙම දූපත සන් අයිලන්ඩ් කියන නමට ආමන්ත්‍රණය කරනවා. මොකද ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් හිරු එළිය පතිත වෙන දූපත ලෙස මෙම දූපත නම් දරා තිබෙනවා. තවද මෙම දූපත තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව මැදින් සංචාරක නිවාඩු නිකතනයක් පවත්වාගෙන යනු ලබනවා.